ලස්සන අලුතෙන් ෆිල්ම් එකක් කරලා තියෙනවා. මොකද්ද කියලා? ලස්සන ෆිල්ම් ගොඩක් ආවා ඇත්තට. ෆිල්ම් ගොඩක් ආවා. මේ මූලිකත්ව කරගෙන නෑ අපි සාමාන්‍ය කියන්නේ අලුතෙන් මාරි ආවා ෂාරුක් ખાන්ගේ ඩොන්. ඩොන් නෙමෙයි අපි කියන්නේ. දඩුම්. නෑ දඩුනුත් නෙමෙයි ලස්සන ෆිල්ම් එකක්. ඒක හිතන මාසුකාවලින් බැහැර වෙච්ච ෆිල්ම් එකක්. The Block Girl කියලා. The Block Girl. The Block Girl. ඒක කියන්නේ නැති අකමාරේ. පොඩ්ඩක් පැටලෙනවා. අච්චි එන්නේ නැත්තේ. අච්චි තමයි අන්න පොඩ්ඩක් මට තේරෙනවා දැන්. ඒ කියන්නේ Block Girl වැඩපලක Block Girl හදන ගැන තමයි කතාව යන්නේ. ඒ කියන්නේ පොඩි කාලේ දැන් ඒ කියන්නේ ළමයාගේ තාත්තා Block Girl හදනවා. හරි හරි. තාත්තා Block Girl එකට යට වෙලා මැරෙනවා. ඉතින් ළමයාගේ සරණ කාලේ Block Girl එක්ක යන ජීවිතය තමයි The Block Girl කියලා චිත්‍රපටයක් යන්නේ. ඔය පොඩ්ඩක් කකුල් උස්සන්න බෑ පොඩ්ඩක්. නෑ කකුලේ ප්‍රශ්නයක් නෑ. නෑ මේ පැරුණා ගලන්න පොඩ්ඩක් මේ කිසිම ප්‍රශ්නයක් නෑ. කියපු ඒවා හැටියට දැන් පැලින්න නැතුව බෑ. ඒකයි. මේ ලස්සන චිත්‍රපටයක් මාර ඔය දැන් මගේ යාළුවෙකුත් හදුව චිත්‍රපටයක්. ඒක මේ පෙන්වන්න හම්බුන්නේ නෑ. මේ මොකද්ද ඒකේ නම මේ සිංහල එකක්ද? නෑ සිංහල එකක්ද? සිංහල තිරිවානා කන්ද කියලා. තිරිවානා කන්ද කියලා මේ ෂෝක් ෆිල්ම් එකක්. ඇත්තටම මම හිතුවා පෙන්වන්න නම් ආදාය මාත් අබින්නවා. හැබැයි ඊට කලින් කපන් ගියා මේ කන්ද කපාගෙන ගියා. මහා මාර්ග දෙපාර්තමේන්තුවේ පාරක් දාන දෙලා කන්ද කපන් ගියා. මගෙත් ඉන්නේ ඉන්දියාවේ යාළුවෙක් ඉන්නවා මෙයා දෙමළ ෆිල්ම් එකක් ගැහුවා දෙමළ නළුව නිලිටියක් දාගෙන. හැබැයි සිංහල නමක් තමයි දැම්මේ මේකට මේ වලව්වේ වහලේ වවුලා වහලා. චිත්‍රපටයේ මගදී නවත්තන්න සිද්ධ වුණා. මොකද වහලට වවුලා වහන්නේ නැහැ. වහලට වවුලා වහන්න දෙන්න මේ කැනක් කෙල්ලුවා කැන හිටින්න දෙන්නේ නැහැ. ඒකින්ද චිත්‍රපටයේ මගදී නවත්තන්න. හරි. මේ උපුලුත් දැන් කොහෙන් හරි ඔයන් එනවා මොන හරි ටිකක් නේද? ඉතින්පත් එක්ක ඉන්න ගමන් මටත් පොඩ්ඩක් අදහසක් එනවා. අනිවාර්යයෙන්ම. අපි එන ඊළඟ සින්දුර ගිහලා. ඊළඟ සින්දුර. Dum 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 shot. Hey hey. Kokorako, everyday kokorako. Irunda irutala mini mele kokorako. Kokorako. Sevan kokorako. Sevakuwakule bede kodi kokorako. Sadge sakaram pole manasu sutara vele. අතෙන් පස්සේ උපුල් මේ අපිට එවලා දෙනවා මේ ගම්පොලි ෆැක්ට් එකක්. ගම්පොලි ෆැක්ට් එකක්. ඔව් අර උපුල් දන්න ගහේ කොළ කඩන කතාව මෙයා ඩියට එවලා දෙනවා අර. ගහේ පොඩි ළමයාට අර කොළ කඩන්න එපා කියව කතාව. ඒ කියන්නේ අර කොළ කඩා පාන්න එපා කියන එක. නෑ ඒක නෙමෙයි. දැන් දවසක් පොඩි ළමයෙක් දැන් ගෙදරට යාළුවෙක් ආවලු තාත්තගේ යාළුවාත් එක්ක තාත්තා කතා කරගෙන ඉන්නකොට මේ පොඩි ළමයා කරන වැඩේ මේ ඉස්සරහා තියෙන පැපොල් ගහේ කොළයක් කන්නවලු ගේ වටයක් දුවනවලු. දැන් පැපොල් ගස්වල උපුල් දැකලා තියෙනවා නම් මතක ඇති මේ කිඩි වැඩිය නෑ මේ අතු වැඩිය නෑ. ඉතින් එකක් ඇදුවා කියන්නේ සෑහෙන පාඩුවක්. එකක් කඩනවා ගේ වටේ රවුමත්. එකක් කන දැන් දෙතුන් පාරක් තාත්තා කිව්වා පුතාට එපා කියලා. මම හිතන්නේ පොඩි පැපොල් ගහක් වෙන්න. ඔව් මොකද පුතත් පොඩි නෑ. ලොකු එකෙක් වෙන්න. පුතත් පොඩි නෑ. ඉතින් මේ යාළුවාට ඉන්න දැන් මේ පුතා කියන දේ යන්නේ නැහැ. යාළුවා ඉස්සරහ තමන් අවනම්බු වෙනවා වගේ තත්යකට ඇවිල්ලා තාත්තා තරහ කරා. දැන් ඔයා ඉස්සෙල්ලා ඔය කොලේ කල්ලා වටේ දුවලා එනකොට ඔය ගහේ දෙවිය බෙමට බැස්සා. බෙමට බැස්සලා මට කිව්වා ඔයාට කොළ කඩන්න එපා කියන්න. කොළ කැඩුවොත් එහෙම දඬුවම් කරනවා කිව්වා. දැන් පොඩි ළමයා බය වුණා. දෙවියෙක් කිව්වා බයද නනේ. පොඩි ළමයානේ. මමත් බයයි. දෙවියෙක්ට. මොකද මන් දැකලා නැහනේ. නේද? ඉතින් මේ මොකද වරයක් ඉල්ලවන්න කිව්වොත් එහෙම මට ඉල්ලන්න දෙයක්වත් නැහැ. ඉතින් මම එන බය. ඉතින් මම කොහමරි මේ චුට්ටලගෙන් අර යාළුවත් එක්ක කන්න යනවා තාත්තා. මේ කතාවේ හැටියට. කන්න ගිහිල්ලා ඉතින් මේ කාලේ එනකොට මේ ළමයා ආයෙ පැපොල් කොලයක් කන්නවා ගේ වටේට. ආයෙ පැපොල් කොලේ. තාත්තට ප්‍රශ්න. තාත්තා කියනවා පුතා මම දැන් එකපාරක් ගියා දැන් ඔය දෙයියා දඬුවම් කරනවා කො නේද? දෙයියෝ කෝප වෙයි. කිව්ව ගමන් පොඩි එකා ගිහලු මේ තාත්තා දැන් නැහැ තාත්තා කන්න ගිහලා දෙයියා බීමට බෑලා කිව්වා මට ඇත්තටම කොල කඩන්න කියලා. දෙයියෝ ගොඩවල පුතාට කියලා කොල කඩා ගන්න. ඒ කතාව අපිට ලියලා දෙනවා මේ ගම්පොලි. ඉතින් ගෝවින්දදී ඒක හොඳයි අපි දැන් ඔය ඉදිරිපත් කරා දැන් සතුටු ඇති නේද? ඔව් අර ඉනා ගියා පොඩි ඉනා ගියා. පොඩි ඉනා ලොකු ඉනා ගන්න තව කතා ලියලා වෙන්න අපිට. ඔව් තව කතා ගන්න අපි ඇඩ්‍රස් එක පස්සේ කියනවා කොහොමද ඉතලා. ඒ කියනවා මොකද ඇඩ්‍රස් නැති වෙනව නැත්තම්. අපි ඇඩ්‍රස් අපිටත් මතක නැති වෙනවා අන්තිමට අපිට දැන් මේ යන විදිය යනවා තැපල්
මතක චංචලාව. චංචලා. චංචලා කියන්නේ කොයි චංචලාද? අර පන්තියේදී නැටන්නේ. නැටුව චංචලා. ආර මේ ඔය චංචලා නමේ හැටියටම නාර දඟලන ඔව් එයාගේ පොඩි කේස් එකක් තිබ්බනේ. ඒ දවස්වල මර යාළුවෙක් එක්ක. ඔය කියන්න එපා මෙතන අපි දෙන්න නෙමෙයි. වෙන කෙනෙක්. ඒක හරියන්නේ නැහැ වැඩේ. හරියන්නේ නැහැ. ඔය ඒක සින්දුවක් හදලා දැන්. අයියා සින්දුවක් හදලා? ආ එයා සින්දුවක් හදලා දැන් අපේ වයසේ වගේ ඇති දැන්. පොඩි ගොල්ලෝ සින්දුවක් හදලාද? පොඩි ගොල්ලෝ සින්දුවක් හදලා මේ ඒ සින්දුව මම නාගි කෙනෙකුයි අක්ක කෙනෙකුයි තමයි සින්දුව කියන්නේ. මට මම රූප දැක්කේ නැහැ. ඊට පස්සේ ආරංචි විෂුවලුත් කරලා කියලා. මේ මම ඔඩියක් අමුණ නංගි කෙනෙකුයි අක්ක කෙනෙකුයි තමයි සින්දුවේ මම හිතන්නේ වොයිස් කරලා තියෙන්නේ. චංචලා ගැනද කියන්නේ? චංචලා ගැන තමයි කියවෙන්නේ. අපි අහලා බලමු හොඳයි. මමයි ඔබේ චංචලා. මතක මන්දිර තනා